අපේ ජීවිත බේරගන්න තමන්ගේ ජීවිත පරදුවට තැබූ අඩ්මිරාල් වසන්ත කරන්නාගොඩ ජෙනරල් ජගත් ජයසූරිය ඇතුළු රණවිරුවන් ගණනාවකටම එක්සත් රාජධානිය විසින් ඒ රටේ සංචාරය කිරීම ඇතුළු තහනම් ගණනාවකට ලක් කරලා තියෙනවා. මේ මොහොතේ අපි සිහිපත් කරගත යුතු කාරණේ තමයි අපි මේ ගත කරන්නේ රණවිරුවන් විසින් අපට ලබා දුන්නු අමතර ජීවිත කාලයක්. එදා රණවිරුවන් අපේ රටට සාමය උදා කරේ නැතිනම් අපි මේ මොහොත වෙන විට බෝම්බ එක ගොදුරක් වෙන්න බොහෝ දුරට ඉඩ තිබුණා. ඒ නිසා මේ රණවිරුවන්ගේ අයිතිය වෙනුවෙන් හඬ නැගීම සමස්ත ජාතියේම පරම වගකීමක් කියලා මේ රටේ ජනතාවට අපි සිහිපත් කරනවා. ඇත්තෙන්ම මේ වෙන විට එක්සත් රාජධානියද ඇතුළුව යුරෝපයේ රටවල් සාතිශය බහුතරයක කොටි සංවිධානයට හිතති දෙමළ බෙදුම්වාදී බලවේග විසින් ඒ රටවල තිබෙන දේශපාලන පක්ෂ තමන්ගේ ග්‍රහණයට ලක් කරගෙන තිබෙනවා. ඒ නිසා අද බටහිර රටවල ආණ්ඩු කොටි සුරතලුන්ගේ අල්ලේ නැටවෙන රූකඩ බවට පත් වෙලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් විදියටයි එක්සත් රාජධානිය අපේ රණවිරුවන්ට එරෙහිව මෙවැනි තීන්දුවක් අරන් තිබෙන්නේ. මේ තීන්දුව ගත්ත එක්සත් රාජධානියෙන් අපි ප්‍රශ්න තුනක් අහනවා. ප්‍රශ්නාංක 1 අපේ රණවිරුවන් යුද අපරාධ කරුවන් කියලා තීරණය කරන්න එක්සත් රාජධානියේ ආණ්ඩුව සිදු කළ පරීක්ෂණය කුමක්ද? ප්‍රශ්නාංක 2 අපේ රණවිරුවන් වැරදිකරුවන් බවට පත් කරන්න කලින් ඔවුන්ට තිබෙන චෝදනා ඉදිරිපත් කරලා නිදහසට කරුණු කියන්න ඔවුන්ට අවස්ථාවක් ලබා දුන්නාද? ලෝකේ බිහි වෙච්ච තිරස්චනම ත්‍රස්තවාදී සංවිධානය වෙන කොටි සංවිධානයේ නායකයන්ට එක්සත් රාජධානියේ ക്ഷേම භූමියක් වෙද්දී ඒ ත්‍රස්තවාදයේ අවසන් කළ රණවිරුවන් අපරාධකරුවන් වන්නේ කොහොමදයි එක්සත් රාජධානිය ලෝකයට පැහැදිලි කරනවාද? ඒ වගේම එක්සත් රාජධානියට මේ දෙබිඩි කුහක පිළිවෙත පෙනෙන කාරණයක් තමයි ශ්‍රීමත් ජෝන් චිල්කොට් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති ඉරාක යුද්ධයේ බ්‍රිතාන්‍ය කාර්යභාරය පිළිබඳ චිල්කොට් වාර්තාව. මේ චිල්කොට් වාර්තාවෙන් කියනවා ඉරාකයේ සමූල ඝාතන අවි තිබෙන බවට බොරු තොරතුරක් පදනම් කරගෙන ඉරාකයේ ඇමරිකාව සමග එක්සත් රාජධානිය ආක්‍රමණය කිරීමෙන් ඒ රටේ ජනතාවගේ ජීවිත 50000කට වැඩි සංඛ්‍යාවක් විනාශ කිරීම බ්‍රිතාන්‍යය කරපු වරදක්. ඒ වගේම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ඉක්මවා ගොසින් ඇමරිකාව සමග එක්ව බ්‍රිතාන්‍ය ආණ්ඩුව විශේෂයෙන්ම ටෝනි බ්ලෙයා අගමැතිවරයා මේ අපරාධය සිදු කර තිබෙනවා. ඊට ටෝනි බ්ලෙයා අගමැතිවරයා වගකිව යුතුයි කියලා. ඔවාදෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට කියලා එක්සත් රාජධානියේ නායකවරුනි ඔබට යුද අපරාධ වලට දඬුවම් කරන්න අවශ්‍ය නම් ටෝනි බ්ලෙයාගෙන් පටන් ගන්නයි කියලා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. මේ ආණ්ඩුව මේකට මෙන්න පිළිදෙන්නේ තියෙන තත්ත්වයක් එක්ක අපේ රටේ ස්වාධීන ආණ්ඩුවක් නැහැ. මේ රට පාලනය කරන්නේ ඇමරිකාව. ඇමරිකාවේ ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු ආණ්ඩුකාරවරිය වෙන්නේ ජුලී චං. ජුලී චංගේ අනසකට යටත්ව තමයි අනුර කුමාර ජනාධිපතිවරයා අපේ රට පාලනය කරන්නේ. ඒ හරියට පෘතුගීසි ආණ්ඩුකාරයාට යටත්ව ඩොන් ජුවන් ධර්මපාල රජතුමා කෝට්ටේ රාජධානිය පාලනය කර ආකාරයටමයි ජුලී චන්ගේ අනසකට යටත්ව අනුර කුමාර ජනාධිපතිවරයා රට පාලනය කරන්නේ. එවැනි පසුබිමක අපේ රණවිරුවන්ට යුක්තිය ඉටු කරන්න ස්වාධීන රාජ්‍යයක නායකයෙක්ගෙන් ඉටු වේ යුතු කාර්යභාරය වත්මන් ජනාධිපතිතුමාගෙන් ඉටු වේවි කියලා අපි හිතන්නේ නැහැ. නමුත් මිලියන 22ක් වූ සමස්ත ජාතියම එක හඬින් රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටියොත් නම් ජනාධිපතිතුමාට අකමැත්තෙන් වුණත් රට වෙනුවෙන් තීරණ ගන්න සිදු වේවි.